වැටීම මේ දේශපාලන සංස්කෘතියේ පිරිහීම විසින් අපේ රට විශාල ගොදුරක් බවට පත් කරා සන්නද්ධ සංවිධානාත්මක අපරාධ කල්ලින් යුතු. සමහර විට මේ සංවිධානාත්මක අපරාධ කල්ලි අපිට මේ මතු පිටින් තිබෙන රාජ්‍ය හා සමාන කළු රාජ්‍යයක් නිර්මාණය කරගෙන තියෙනවා. කළු රාජ්‍යයක්. ඔවුන්ට අවියායුධ ලැබෙනවා නීත්‍යානුකූල හමුදාවන් විසින්. ඔවුන්ගේ කුඩු ප්‍රහාණය කරනවා. ඒ මැඩ පැවැත්වීම සඳහා ඉන්න පොලිසිය විසින්. ඔවුන්ට රැකවරණය දෙනවා. ඒ මැඩ පැවැත්වීම සඳහා ප්‍රතිපත්තිම එකඟතාවය ඇතින දේශපාලන අධිකාරිය විසින්. ඔවුන්ට නීති විරෝධී පාස්පෝර්ට් හදලා දෙනවා. නීති විරෝධී පාස්පෝර්ට් වැළැක්වීම සඳහා තිබෙන ඉමිග්‍රේෂන් එක විසින්. ඔවුන්ට මෝටර රථ ලියාපදිංචි කරලා දෙනවා. නීත්‍යානුකූල මෝටර රථ ලියාපදිංචි කිරීම සඳහා තිබෙන ආයතන විසින්. ඔවුන්ට නීතිය රැකවරණයත් එම ආයතන විසින් ලබා දී තිබෙනවා. එනිසා මේ මතු පිට තිබෙන රාජ්‍යයට සමාන යටිබිම්ගත රාජ්‍යයක් මේ සංවිධානාත්මක අපරාධ කල්ලි වෙත තිබෙනවා. එය තැන තැන වෙඩි තබාගෙන ව්‍යාපාරිකයන්ට තර්ජනය කිරීම ආදී විශාල සමාජ අපරාධ වලින් ගහන වෙච්ච යටිපිම්ගත රාජ්‍යයක් තිබෙනවා. අපි ඔබට එකක් කියන්නම්. මේ යටිපිම්ගත රාජ්‍ය අපි සහතික වශයෙන් අවසන් කරනවා. එහෙම නැතුව සංවර්ධක ස්ථාවරභාවයේ පිරිච්චි දරුවන්ගේ අනාගත රැකවරණය සහිත රාජ්‍යයක් නිර්මාණය කරන්න බෑ. දැනට අපි අත්අඩංගුවට අරන් ඉන්න පිරිස අපේ රටේ මත්ද්‍රව්‍ය ජාලයේ 50%කට ආසන්න ප්‍රමාණයක් මෙහෙवला තිබෙනවා. අපේ සන්නද්ධ අපරාධ කල්ලීන් 75%කට ආසන්න ප්‍රමාණයක් එක සබත්තාවෙන් තිබෙනවා. අපේ රටේ දේශපාලන අධිකාරීන්ට විවිධ ආකාරයේ මුදල් පොම්ප කරලා තිබෙනවා. සමහර മന്ത്രിවරු මාසේ බදු මුදල ගන්නවා වගේ ගෙදර ගිහලා සල්ලි අරන් තිනවා. සමහර മന്ത്രിවරු. සමහර ඇමතිවරු මාස්පතා ගෙදරට ගෙන්නගෙන තියෙනවා. එළිදරව් වෙලා තිබෙනවා. ඒ කියන්නේ මොකක්ද? මේ සන්නද්ධ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අපේ රටේ විශාල සමාජ ව්‍යසනයක් නිර්මාණය කරලා තිබෙනවා. අපි ඒක මැඩ පවත්වනවා. මේ මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය වෙන විශ්වාසයක් අභියෝගයක් අපේ පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ඒ අදාළ විලාරින් බාරගෙන තිබෙනවා. මම උන්ට බේහින්න මේ වෙලාව විශ්වාසවන්ත වෙනවා. ඔවුන් මේ කාර්ය කරනවා කියන විශ්වාසයක් අපිට තිබෙනවා. අපි කලේ ඊළඟ අපි මේ දේශපාලන අධිකාරී පුරා පැතිරී තිබෙන අල්ලස් දූෂණය වංචාව රාජ්‍යක සංවර්ධනයට ඉතාමත් බාධාවක් සමාජ අස්ථාවර බාට නිර්මාණය කරනවා. අපි ඔබට ඉතා පැහැදිලිව කියන්නම් වර්තමාන දේශපාලන අධිකාරිය මහජනගේ මුදල් සතයක් හොරකම් කරන්නේ නැති නාස්ති කරන්නේ නැති දේශපාලන අධිකාරියක් නිර්මාණය කරලා තිබෙනවා. හැබැයි තන තන තාමත් පරණ පුරුද්දේ යන පරණ ඇබ්බැහි වලට ලොල් වී තිබෙන රාජ්‍ය යාන්ත්‍රණේ සමහර තැන් සහ පුද්ගලයන් ඉන්න බව අපි හඳුනගෙන තිබෙනවා. අපි නැවත නැවතත් කියන්නේ ඒ පුද්ගලයන්ට අලුත් දේශපාලනයට අනුව හැඩගැසෙන්න අවස්ථාව තිබෙනවා. අලුත් දේශපාලනයට අනුව හැඩගැසෙන්නේ නැත්නම් උන්ට දාලා යන්න පුළුවන්. දාලා යන්න සූදානම් නැත්නම් අපි අයින් කරනවා. අපිට අවශ්‍යයි මහජනයාගේ සෑම රුපියලකටම ගරු කරන ඒ සාංගික දේපලක් වගේ ආරක්ෂා කරන රාජ්‍ය සේවක අපිට අවශ්‍යයි. හැබැයි අපි එක පැත්තකින් විශ්වාස කරන ඔබට අපි සැලකිය යුතු වැටුප් වැඩිවීමක් ලබා දීලා තිබුණත් ඒ ප්‍රමාණවත් නොවන බව අපි දන්නවා. අප්‍රේල් මාසයේ වැටුප් වැඩි වී ලැබුණා. මේ ජනවාරි මාසවත තව 30ක වැටුප් වැඩිවීමක් ඔබට ලැබෙනවා. ඊළඟ 2027 ජනවාරි මාසයේ තව 30ක වැටුප් වැඩිවීමක් ලැබෙන්න අපි සැලසුම් කරලා තිබෙනවා. නමුත් ඒ ප්‍රමාණවත් නොවන බව අපි දන්නවා.
ඒත් අපේ අයවැය ලේඛනයේ වැඩිම පංගුව අපි අද රාජ්‍ය සේවක වැටුප් සඳහා වෙන් කරනවා. මේ අවුරුද්දේ වැටුප් වැඩිවීම සඳහා විතරක් අපේ වෙන්වීම රුපියල් බිලියන 110යි. රුපියල් කෝටි 11000ක් රාජ්‍ය සේවකගේ වැටුප් වැඩිවීමේ පංගුව ගෙවීම සඳහා වෙන් කරලා තිබෙනවා. 2026 වසරේ වැඩි වෙච්ච වැටුප් ගෙවීම සඳහා රුපියල් කෝටි 11000ක් එම වසරේ වැඩිවීම ගෙවීම සඳහා රුපියල් කෝටි 11000ක් වෙන් කරලා තිබෙනවා. 2027 වෙනකොට මේ කාණ්ඩ තුනට වැටුප් වැඩිවීම ගෙවීම සඳහා විතරක් මතක තබන්න වැටුප් ගෙවීම වැඩි වුණු කොටස ගෙවීම සඳහා විතරක් රුපියල් කෝටි 33000ක් අපි වැය කරනවා. ඒ කියන්නේ එක විශාලතම මුදලක් රාජ්‍ය අයවැය ලේඛනයේ. ඒ නිසා ඊට සරිලන සේවයක් ලබා දීම රාජ්‍ය නිලධාරීන්ගේ රාජ්‍ය යාන්ත්‍රණයේ වගකීම. අපේ මේ රාජ්‍ය යාන්ත්‍රණ සැලකිත ප්‍රමාණයකින් නටබුන් වෙලා තිබෙන රාජ්‍ය යාන්ත්‍රණය. නටබුන් වෙලා තිබෙන්නේ. වාහන අවුරුදු 15 20 පරිණි වාහන. ආයතන තියෙන මුදුකාංග පද්ධති සැලකිත ප්‍රමාණයකින් පැරණි මුදුකාංග පද්ධති. ආයතන තියෙන කොම්පියුටර් සමහර ඒවාට දෙපාරක් විතර තට්ටු කරන්න සිදු වී තිබෙනවා. පැරණි ඒවා. රාජ්‍ය සේවකගේ සිතුවිලි මනෝභාවයන් ඒවා සාම්ප්‍රදායික ගතානුගතික ඒවා. නිසා අපේ රාජ්‍ය සේවය සැලකිත ප්‍රමාණකින් රාජ්‍යයක් නූතනත්වයේ සඳහා ගෙන යාම සඳහා සුදුසු නොවන නටබුන් සහිත රාජ්‍ය සේවයක් අපිට තිබෙනවා. නූතන නොවන සාම්ප්‍රදායික ගතානුගතික රාජ්‍ය සේවකින් අපිට කිසිසේත්ම නූතන රාජ්‍යයක් ගොඩනගා ගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. එනිසා අපි විශාල මේ 2026 අයවැය ලේඛනයෙන් අපි විශාල බරතැබීමක් තියන්න සූදානම් කරලා තිබෙනවා. අපේ මේ රාජ්‍ය සේවය නූතනත්වයට ගෙන යන්න. නිසා මේ වන විටත් මේ වසරේ අපි රාජ්‍ය සේවකයන් සඳහා අවශ්‍ය වාහන 2000ක් ආනයනය කිරීම සඳහා දැන්ටමත් අපි මුදල් අමාත්‍යාංශය කටයුතු කරලා තිබෙනවා. අපි ප්‍රාදේශීය සභාව තුළ සංවර්ධනාර්ථ සියල්ල බිඳ වැටලා තිබෙන්නේ. ඒවට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා දීම සඳහා අපි කටයුතු කරමින් තිබෙනවා. අපේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය ඩිජිටල් ප්‍රවේශය ඉතා වේගවත් අපි සිදු කරමින් තිබෙනවා. අපි උත්සාහ කරන ලබන වසර වෙනකොට රජයත් එක්ක කරන සියලු ගනුදෙනු ඩිජිටල් වේදිකාවන් හරහා කිරීමට අවශ්‍ය සැලසුම් අපි හදනවා. සියලු ගනුදෙනු. ලයිට් බිල වතුර බිල වගේ ඒවා ටිකක් රට පුරාම පැතිරලා ග්‍රාමීය ජනතාවත් එක්ක ඉතා වේගෙන් අපිට කරගන්න පුළුවන් වේදිකේ ප්‍රශ්න තිබෙනවා. නමුත් අපි ඒකටත් අවශ්‍ය වෙන ප්ලැට්ෆෝම් නිර්මාණය කරනවා. නිසා අපේ රාජ්‍ය නූතනත්වය කරා ගෙන යන්න නම් අපිට නටබුන් රාජ්‍ය සේවකින් කළ හැකියාවක් නැහැ. අපි මේ රාජ්‍ය සේවය සහ රාජ්‍ය යාන්ත්‍රණය නූතනත්වයට ගැනීම සඳහා අපි කටයුතු කරමින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වන මානසික සහ ප්‍රායෝගික වෙනස අපේ රාජ්‍ය නිලධාරීන් විසින් ඇති කරගන්නවි කියලා බලාපොරොත්තුවක් අපිට තිබෙනවා. ඒ ප්‍රධාන කාර්යය. අනෙක් පස්සෙන් ගත්තොත් අපි ආර්ථිකයේ මේ සාධක නීතිමාන ආධිපත්‍ය කාර්යක්ෂම රාජ්‍ය සේවය සංචාර දූෂණ වලින් තොර පාලනයක් සහ ශක්තිමත් ආර්ථිකයක් මේ රට ඉස්හායකරණය ලක් කරાવી. අපි ආර්ථිකයේ සෑම ශේෂ්ත්‍රයකම වැදගත් වර්ධනයක් අපි අත්පත් කරන් තිබෙනවා. වැදගත් වර්ධනය. උදාහරණයක් ලෙස ගත්තොත් අපි අයවැය ලේඛනයෙන් අපේක්ෂා කරන ලද අයවැය හිගයට වඩා අඩු අයවැය හිගයක් මේ වසරේ අපි වාර්තා කරනවා. ලංකාවේ පළමු වතාවට. අයවැය ලේඛනයෙන් අපි අපේක්ෂා කරන ලද ආදායමට වඩා වැඩි ආදායමක් මේ අවුරුද්දේ අපි වාර්තා කරනවා. ලංකාවේ හැමදාම සිදු වෙන්නේ ආදාය මිලක කවදාවත් මතකද බලන්න. ආදාය මිලක කවදාවත් සම්පූර්ණ කරන්නේ නැහැ. අයවැය ලේඛනයෙන් පසුව වසර පුරාවටම විවිධ පරිපූර්ණක ඇස්තමේන්තු හරහා නැවත නැවත මුදල් වෙන් කර ගැනීමේ සුලභතාවයක් තිබුණා, සංස්කෘතියක් තිබුණා. අයවැය ලේඛන ඉදිරිපත් කරන ලද ණය සීමාව මෙතර මේ අවුරුද්දේ ගන්න පුළුවන් කියලා අයවැය ලේඛනයේ ණය සීමාවක් තියෙනවා. හැබැයි අගෝස්තු මාසෙ වෙනකොට ඒ ණය සීමාව වැඩි කරගන්නවා.
මේම අපේ රටේ තිබුණු සංස්කෘතිය. හැබැයි අපි සියල්ල වෙනස් කරලා තිබෙනවා. අපේක්ෂා කරන අයවැය හිගයට වඩා අඩු අය හිගයක්, අපේක්ෂා කරන ආදායමට වඩා වැඩි ආදායමක් මේ වසර වෙන්න පුළුවන්. අතිරේක වියදම් සඳහා පරිපූර්ණක ඇස්තමේන්තු ඉදිරිපත් නොකරන ලද එකම වසර බවට මේ වසරපත් වෙනවා. සමහර පරිපූර්ණක ඇස්තමේන්තු අපි ඉදිරිපත් කළා තිබෙනවා. අතිරේක මුදල් ලබා ගැනීම සඳහා නෙවෙයි, එම අමාත්‍යංශයේ මුදල් එක් වැය සීරිසන්ත වෙන් කිරීම සඳහා. එමණිත අතිරේක මුදල් ලබා ගන්නේ නේ. ඔබ ඉලක්කයක් සැලසුමකට ආර්ථික මෙහෙයවීම තිබෙනවා. ඒකේ ප්‍රතිලාභ හැටියට අපිට පළමු කාර්තුවේ 4.8ක ආර්ථික වර්ධන වේගයක් අපි අත්පත් කරගෙන සමත් වී තිබෙනවා. දෙවැනි කාර්තුවේ 4.9ක ආර්ථික වර්ධන වේගයක් අපි අත්පත් කරගෙන සමත් වී තිබෙනවා. ඒ වගේම අපි මේ වසර අවසන් වෙනකොට 5% ආසන්න ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගත හැකි. ඒ කියන්නේ අකණ්ඩව 5% ආසන්න ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගත්තු වසර දෙකක් අපි අභිමුඛ වෙනවා. ඒ ආර්ථික වැදගත් සාධක. ඩොලරයේ සගති ප්‍රමාණයක් අපි ස්ථාවර කරන් තිබෙනවා. ඩොලර් සංචිත බිලියන 7ක් දක්වා මේ වසර අවසන් වලට වර්ධනය කර ගැනීම ඉලක්ක කරගෙන අපි වැඩ කරමින් තිබෙනවා. බැංකු පොලි ස්ථාවර බැංකු පොලි අනුපාතිකයේ තනි ඉලක්කමේ රඳවා ගන්න සමත් වී තිබෙනවා. අද බැංකු පද්ධතිය පෞද්ගලික ආයෝජන සඳහා විශාල ලෙස මුදල් උප කරන්න පටන් අරගෙන තිබෙනවා. ආයෝජන කැඳව ගන්න සමත් වී තිබෙනවා. අපේ ආණ්ඩුවේ පළමු වසර තුල ගිය සැප්තැම්බර් සහ මේ සැප්තැම්බර් සංසන්දනය කරොත් ඩොලර් බිලියන ක ඍජු ආයෝජන කැඳවගෙන සමත් වී තිබෙනවා. පෝට් සිටි ආයතනයේ ඩොලර් බිලියන 1.4ක ව්‍යාපෘති 4ක් දැන් අපි අනුමත කරලා තිබෙනවා. තවත් විශාලතම ඩොලර් බිලියන 1.2ක ව්‍යාපෘතියක එකඟතාවය 90කට ආසන ප්‍රමාණයකින් අපි අවසන් වී තිබෙනවා. අපේ මේ ජපන් සංචාරයේදීම ව්‍යාපෘතිය අපි අවසන් කර ගැනීම පිළිබඳව ඉලක්ක කරලා වැඩ කරමින් තිබෙනවා. එනිසා සාධ කරමින් තිබෙනවා. ඍජු විදේශ ආයෝජන, සංචාරක ශාස්ත්‍රය, අපනයන ආදායම සහ තේනවා. එනිසා බිඳ වැටුණු රාජ්‍යයක් අර තොරන් ආර්ථිකයකින් නෙවෙයි, ඉතාමත් ස්ථාවර පදනම් සහිත ආර්ථිකයකින් අපි මේක ගොඩනගමින් තිබෙනවා. එනිසා අපි විශ්වාස කරනවා මේ අවුරුද්ද ලංකා ඉතිහාසයේ ආර්ථිකය, සමාජ ජීවිතය, දේශපාලන සංස්කෘතිය, නීති විධාන ආධිපත්‍ය මේ සියල්ල ඉතා වැදගත් හැරවුමකට භාජනය කරලාද වසරක් බවට මේ වසර මේ වන විටත් පත් වී තිබෙන ඉතාමත් වැදගත් ක්ෂේත්‍රයක්. එහිදී විශේෂයෙන් වැදගත් මාර්ග පද්ධතිය සාමාන්‍යයෙන් ගත්තොත් අපිට තියෙන්නේ අධිවේගී මාර්ග කොටයක් තියෙනවා. මීරිගම කුරුණෑගල කොටයක්. කොතනවත් කෙලවරක් නැති කොටයක්. අපි ඇයි මොකද කියලා බැලුවොත් මේ කාලේ ප්‍රමාද වෙන්න හේතුව අපි කවුරුත් දන්නා මොකද සිද්ධ වුනේ කියන්නේ. ආර්ථික බිඳවැටීම විතරක් නෙවෙයි, ඒවා පිටිපස මුණු දූෂණය පිළිබඳ චේතනාවන් අධිවේගී මාර්ගයේ කොටයක් ඉටු කරන්න හේතු වී තිබෙනවා. අපි දන්නවා කවුරුත් ඒවා. එනිසා අපි මේ සියල්ල සම්පූර්ණ කරන යටිතල පාසුකම්. ඒ වගේම ජලය, අපි පුරවැසියන්ට අවශ්‍ය පානීය අපි අපේක්ෂා කරනවා ඒකට රාජ්‍ය ආයෝජන ප්‍රමාණවත් නැත්නම් පෞද්ගලික ආයෝජන කැඳවන්න බලාපොරොත්තු වෙනවා. ඊට අවශ්‍ය නනපනත් වෙනස් කරනවා. මොකද අපිට අවශ්‍ය ජනතාවට අවශ්‍ය සේවාව කාර්යක්ෂම ලබා දෙන්න. අපි පෞද්ගලික මෙගාවොට් 100ක සූර්ය බලාගාරයකට ආරම්භ කරා. ඒක ලබන අවුරුද්ද ඇතුළත අපිට විවෘත කරන්න පුළුවන්. ලංකාවේ මෙතෙක් තිබුණු සියලුම සූර්ය බලාගාර මෙගාවොට් 10ට වඩා යටින් තිබුණේ. හැබැයි පළමුවට 100ක මෙගාවොට් බලාගාරය. සූර්ය බලාගාරය. ඒ වගේම මෙගාවොට් 50ක මන්නාරමේ සුලන් බලය නිෂ්පාදනය කරන බලාගාරයක් අපි නිර්මාණය කරනවා. ඒක ටෙන්ඩර් කැඳවල ඔක්කොම සමාගම දීලා ඉත පාරිසරික ගැටලු ටිකක් තියෙන එක ඉක්මනින් විසඳනවා. ඒ මන්නාරමේම යම් සමාගමකට පසුගිය රජය ලබා දී තිබුණා විදුලි ඒකකයක් අපි මිලදී ගන්න ඩොලර් සත 8.2යි. අපි ඩොලර් සත 4.65යි. එදා රුපියල් 24යි, අද රුපියල් 13යි. මොකද අපි අපේ ආර්ථික ඉස්සරහට ගන්න නම් මේ බලශක්තිය සඳහා දරන පිරිවැය අපි අඩු කළ යුතුයි. අපි තරඟ කරන්න වෙන ලෝකයේ වෙළඳපොළත් එක්ක. අපේ වෙළඳපොළ ඉතා කුඩා වෙළඳපොළක්. අපි ලෝකයේ වෙළඳපොළත් එක්ක තරඟ වදින්න නම් අපේ නිෂ්පාදන පිරිවැය අඩු කරගන්න ඕන. නිෂ්පාදන පිරිවැය අඩු කරගන්න නම්
මේ බලශක්ති ශාස්ත්‍රයේ වියදම අපි අඩු කරගන්න ඕන. ඒකට අපි සැලසුම් කරලා තිබෙනවා. අදත් අපි හවස තවත් ආසන්න වශයෙන් ගත්තොත් ඝන මීටර 45000කට වඩා වැඩි තෙල් ටැංකි සංකීර්ණයක් ආරම්භ කරනවා තෙල් සංස්ථාවෙම සල්ලි වලින්. එහිම ලාභයෙන්. එනිසා අපි බලශක්ති ශාස්ත්‍රයේ පිළිබඳ විශාල අවධානයක් යොමු කරනවා. යටිතල පාසුකම් වර්ධනය කිරීම විශාල අවධානයක් යොමු කරනවා. අපිට දැන සීමිත මුදල් ප්‍රමාණයක් අද සියලුම ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් අපේ ආර්ථිකය පිළිබඳ ඉතාමත් වැදගත් සාධක ඉදිරිපත් කරමින් තිබෙන ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, විවිධ රේටින් සමාගම අපේ ආර්ථිකය ඉදිරියට යාම පිළිබඳව සංඥා වන්දනයකට වැදගත් අපිට අවශ්‍යයි. මොකද අපේ රට පිළිබඳ ගොඩනැගී තිබෙන කළු ආර්ථිකයක්, බිඳවැටුණු ආර්ථිකයක් පිළිබඳ සංඥාව තමයි ලෝකයේ තිබෙන්නේ. බිඳවැටුණු ආර්ථිකයක් කළු ආර්ථිකයකට ආයෝජකයන් ඉන්නේ නැහැ. වෙළඳපොළ පිළිබඳ විශ්වාසය තබන්නේ නැහැ. නිසා අපේ ආර්ථිකය පිළිබඳ විශ්වාසය තහවුරු කළ යුතුයි. හැබැයි වෙන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව සානිකුත් විවිධ රේටින් සමමිසින් ලංකාව පිළිබඳ ආර්ථික දෙන සංඥාවන් ඉතාම වැදගත් සංඥාවන් ලබා දෙමින් තිබෙනවා. මම දැක්ක ලෝක බැංකුවේ නිවේදනයකින් කියනවා බිඳවැටුණු රටවල් ගොඩනැගීමේදී වේගවත්ම භාවය අත්පත්කතු රාජ්‍යයක් ශ්‍රී ලංකාව කියන නාමය අපට ලබා දී තිබෙනවා. වැදගත් සාධක. එනිසා ඉතාමත් ස්ථාවරව මේ ගමන අපි යමින් තිබෙනවා. එළියේ කුඩා දේශපාලන කැළඹිලි තියෙනවා බලන්නේවත් නැහැ. වීදි සංචාරය යන නායකයෝ ඉන්නවා. ඒක කමක් නැහැ. ගුණාට පස්සේ නීතියට අභියෝග කරන නායකයෝ ඉන්නවා. කාටවත් නීතියට අභියෝග කරන්න බෑ. අපි හැමදේනම නීතියට යටත් කරනවා. පාර්ලිමේන්තුවේ නීතිය සම්මත වුණාට පස්සේ ඒ නීතියට සමච්චල් කරන නායකයෝ ඉන්නවා. නෑ හැමදේනම මේ නීතියට යටත් බව මතක තබා ගන්න. මේ පාර්ලිමේන්තුවේ මේ සම්මත කරන නීතීන් අපේ රටේ පැරණි ගතානුගතික දේශපාලන අධිකාරීන් පුම්බා අත්තරලද චරිත වෙත ලබා දී තිබෙන වරප්‍රසාදයන් ඒක කිසිසේත්ම අපේ ජනතාව කිසිදු මුදලක් ඒ වෙනුවෙන් වැය බරකට නොකර යුතුයි. කිසිදු මුදලක් අපි සියල්ල පිරිසුදු කරනවා. අපිට අවශ්‍යයි දියුණු දේශපාලකයෙක්, දියුණු පුරවැසියෙක්. අපිට කිසිසේත්ම අවශ්‍ය නැහැ වන්දනාමාන කරන පුරවැසියෙක්. අවශ්‍ය නැහැ. අපිට අවශ්‍යකම තියෙන තම තමන් වගකීම. ජනාධිපතිවරයා හැටියට මට මගේ වගකීම. මාර්ග සංවර්ධන අධිකාරී සභාපතිවරයා හැටියට ඔහුගේ වගකීම. සාමාන්‍ය අධිකාරීවරයා හැටියට ඔහුගේ වගකීම. වගකීම් සිදු කරන පුරවැසි සමාජයක් අපිට අවශ්‍යයි. හැබැයි අපේ සමාජය නිර්මාණය කරලා තිබුණා දේශපාලන අධිකාරිය ඒ වගකීම ලෙස හුවා දක්වන වෙනුවට ඒ වන්දනාමාන කළ යුතු රාජත්වයට ඔසවා තැබිය යුතු පුරවැසියන් බියභාවයට පත් කළ යුතු බිය කරා මිනිස්සු මත බය කරා මිනිස්සු මේ දේශපාලන අධිකාරිය ඒ විදිහට තමයි මේ සමාජය ගොඩනැගිලා තිබුණේ. අපි ඒ වෙනුවට දියුණු පුරවැසියෙක් දියුණු දේශපාලකෙක් නිර්මාණය කරනවා. ලෝකේ දියුණු වෙච්ච හැම රටකම දේශපාලන අධිකාරියේ දියුණුව වගේම ගතානුගතික සාම්ප්‍රදායික ධන නමස්කාරය කරන දකින තැන වැඳ වටින දේශපාලකයට බියමුසු හැඟීමකින් කටයුතු කරන පුරවැසියෙන් රටක් ඉස්සරහට යන්න බෑ. රටක් ඉස්සරහට යන්න පුළුවන් අධ්‍යාපනය ප්‍රසංස්කරණ අපි ඇති කරනවා. ඕන හොඳ වුණු පුරවැසියෙක් හැම කෙනාම තමන්ගේ අභිමුඛව ප්‍රශ්න කරන්න පුළුවන් වෙන්න ඕන. රාජ්‍ය නිලධාරියට තමන්ගේ දේශපාලන අධිකාරිය විසින් ගනු ලබන වැරදි තීන්දුවක් තිබෙනවා නම් ඒ ප්‍රශ්න ලියුතුයි. එම සංස්කෘතියක් අපේ රට අවශ්‍යයි. අපේ රටේ තිබුණු කුමන සංස්කෘතියද?
දේශපාලන අධිකාරියට යටත් වුණු රාජ්‍ය සේවයක්. ජනාධිපතිවරයාගේ සාකච්ඡාවේදී කිසි නිලධාරියෙක් කට අරින්නේ නැහැ. අමාත්‍යවරයාගේ සාකච්ඡාවේදී කිසි නිලධාරියෙක් කට අරින්නේ නැහැ. මේම අපේ රාජ්‍ය සේවය තිබුණේ. අපි දන්නවා ඒ ශේෂ්ත්‍රවල අය, ඒ ශේෂ්ත්‍රවල එක්ස්පර්ට්ලා, මුදල් අමාත්‍යාංශ නිලධාරී, ඒ ආර්ථික බඳව අධ්‍යයනය කරපු, අධ්‍යක්ීම් ගත්තු, හැදෑරීම් කරපු, ඒ පිළිබඳ නිරතතාවයක් තියෙන අය. මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරී, ඒ අයගේ කටවහලා, ඒ අය නිහඬ කරලා, ඒකල බියටපත් කරලා දේශපාලන අධිකාරිය උඩින් යකඩ සපත්තුකින් යට කරපු රාජ්‍ය සේවක ඉස්සරහට යන්න බෑ. ඔබ එහි නිපුණතාවයක් තිබෙනවා නම් ඔබගේ අදහස්, ඔබගේ යෝජනා විවෘත සංවාදයට භාජනය කරන නව සංස්කෘතියක් අපේ රටේ නිර්මාණය හැමතැනම මෙවැනි සංස්කෘතියක් ඕන. අන්න ඒ සංස්කෘතියට විතරයි දියුණු ජාතියක් නිර්මාණය කරන්න පුළුවන්කම තිබෙන්නේ. අපේ ඉතිහාසයක් පිළිබඳව, ඉතිහාස අභිමානයක් පිළිබඳව වර්තමානයේ බිඳ වැටුණු මනෝභාවයත් සමාජය. ඉතිහාසය මෙහෙමයි, අපේ රජය මෙහෙමයි, අපේ තාක්ෂණය මෙහෙමයි, අපේ ප්‍රෞಢත්වය මෙහෙමයි, අපේ ලිඛිත ඉතිහාසය මෙහෙමයි. කොච්චර දේවල් කතා කරනවද? හැබැයි ඉතිහාසයේ ප්‍රෞಢත්වයක් ගැන කතා කරන්නේ වර්තමානයේ කොඳු සිඳගත් මිනිසු. දැනුත් පේනවා සමහර තැන්වල. වැඳ යනවා. මම කියන්නේ කොඳු සිඳගත් මිනිසුන්ට දියුණු ජාතියක් වෙන්න බෑ. ප්‍රශ්න කරන, තමගේ අදහස් නිර්භයව කියන, පොදු සාමූහික ක්‍රියාදාමයකට එකතු වෙන, පොදුවේ රට පුරවැසියා පිළිබඳ කල්පනා කරන, අනිකාගේ වේදනාවට තමන්ට සහකම්පන ඇති වෙන දියුණු මිනිස් සමුදායකින් විතරයි උත්සාහ කරනවා ලෝකේ දියුණු රටක්, ලෝකේ දියුණුතම ජාතිය ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීමේ අභියෝගය අපි බාර අරන් තිබෙනවා. අපිට කළ හැකියි. එනිසා මාර්ග සංවර්ධනය, අධ්‍යාපන ප්‍රසංස්කරණ, නීතිය, මේ සියල්ල එක පැකේජ් එකක්. වෙන්වෙන්ව තමන්ට ලැබෙන කොමිස් කුට්ටිය මත, නැත්නම් තමන්ට තියෙන ආසාවන් මත, තමන්ගේ නම් නේද ගම් ලියා ගැනීම මත, ඒ කිසිවක් මත දියා ගැනීම නෙවෙයි. මේ සියල්ල එකට වෙලුණු මේ සමාජයත් මේ රාජ්‍යත් මේට වඩා ඉදිරිගාමී පියවරකට ගෙන යාම සඳහා අවශ්‍ය වෙන මේවුමක ප්‍රතිඵලයක් මේ තිබෙන්නේ. අන්නේ ප්‍රතිඵලය ලෙස තමයි මේ මාර්ග සංවර්ධනයට අපි අත තියන්නේ. මේක පැටලුණු ව්‍යාපෘතියක්. අත්තරිනවද? ඇත්තරුවොත් මොනව වෙයිද? එකට යනවද? ගියොත් මොනව ගෙවන්න සිද්ධ වෙයිද? ලොකු ව්‍යාකූලත්වයක් තිබුණා. මම හිතනවා අපේ ඇමතුමා, විමල් රත්නායක ඇමතුමා, අපේ ලේකම්තුමා, සමාර්ග සංවර්ධන නිලධාරීන්, අමාත්‍ය සිල්දාරින් විශාල වෙහෙසක් දරුවා මේ වියෝල්කාරී තත්වය රටට ජනතාවටත් හිතකර වෙන ආකාරයෙන් විසඳාගන්නේ කොහොමද කියලා. මම ඔබට එකක් කියන්නම්. මේක කොතනක් තිබුණේ අවාසිය. අපි සාකච්ඡාවේ ඉන්නේ අවාසිය තැන සිට. අපේ ප්‍රයත්නය තිබුණේ අවාසිය අවම කරගන්නේ කොහොමද? අවාසි කන්දක් තිබුණේ. පටන්ගත් ව්‍යාපෘතියක්, නතර වුණු ව්‍යාපෘතියක්, ගෙවල ව්‍යාපෘති සමාගම ගෙනාපු යන්ත්‍ර සූත්‍ර දි รา පත් වෙලා තිබෙනවා. ගෙවන්න තියෙන සල්ලි බලන්නේ නේද? ඩොලරය තිබුණු ගානට වඩා දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයක වැඩි වෙලා තිබෙනවා. ඉතා සංකීර්ණ තත්වයක්. ඒ සංකීර්ණ තත්වයේදී ආණ්ඩුවක් ලෙස අපේ ප්‍රවේශය බඩපත් උනේ රටට ජනතාවටත් අවම අවාසියක් වෙන ආකාරයෙන් මේක විසඳාගන්නේ කොහොමද? ඒක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක් මම හිතනවා. අපේ නිලධාරි මහත්තුරුන් අපි හැමදෙනාටම ඒකේ ඉතාමත් හොඳ වාසසහගතම ඒ වගේම අපි හැමදාම කියනවා අපේ මේ කැබිනට් මණ්ඩලය පහුගිය කාලේ සම්මත කරපු වැඩිම කැබිනට් පත්‍රිකා ප්‍රමාණය ගත්තොත් ව්‍යාපෘතියේ කාලය දීර්ඝ කිරීම සහ ව්‍යාපෘතිය ඇස්තමේන්තුව වැඩි කර ගැනීම. මම මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නා මේ කාලය දීර්ඝ කර ගැනීම ව්‍යාපෘති ප්‍රමාණයක් ඇස්තමේන්තුව වැඩි කර ගැනීම සඳහා
වැඩි කරලාද ඇස්තමේන්තු ප්‍රමාණයත් හොයලා දෙන්න කියලා. ඒගොල්ලෝ වාර්තාවක් හදලා ඉක්මනින්. ඒ නිසා මේ ව්‍යාපෘති ප්‍රමාද වීම විශාල ආර්ථිකයට හානියක්. ඒ නිසා මේ මීටර 500 දුර ශ්‍රී ලංකාවේ සමාගම බාරන් තිබෙනවා. කිලෝමීටර් 27ක දුර අපේ චීන සමාගමක් විසින් බාරන් තිබෙනවා. අපේ ඇමතුමා 37ක කිලෝමීටර් 37ක දුර චීන සමාගමක් විසින් බාරන් තිබෙන ඉදි කරන්න. ද අපේ අමාත්‍යතුමා කියු පරිදිම නියමිත කලට කිරීම ඔබගේ වගකීම. අප ඒ සඳහා ආණ්ඩුවක් ලෙස දබා දිය හැකි හැම සහායම අපි ඒක අපේ කාර්යය. කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම අපි නිසි පරිදි කරන්න. අද මුදල් අමාත්‍යාංශයට ඉදිකිරීම සඳහා කිසිදු බිල්පතක් සති දෙකකට වඩා ප්‍රමාද වෙන්නේ නැහැ. ඒ බිල්පතේ ප්‍රශ්නයක් තිබුණොත් තමයි ප්‍රමාද වෙන්නේ. අපි බිල්පත් ටික ඉතා ඉක්මනින් නිරව කරන්න. රජයක් හැටියට ඔබට ලබා දිය හැකි හැම සහායම අපි ලබා දෙන්නම්. හැබැයි ඔබ දිනක්වත් ප්‍රමාද කරන්නේ නැතුව මේ ව්‍යාපෘති පුළුවන් නම් ඒ දිනටත් කලින් නිමා කරලා අපේ රටේ ජාතියට සතු කරන්න කියලා ඉල්ලීම කරමින් මම අවසන් කරන හැම දිනකටම බෙහෙන් මේ ස්තුතියි. ජයග්‍රහයි දවසක්. රේඩියෝවට වීඩියෝ ගුවන් විදුලි ප්‍රවෘත්ති කලාව නව මානයකට ප්‍රමුඛ පුවත් සිරස FM ඔස්සේ ආනවා වගේ